SLMVB Tech YouTube channel වල ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ VPN කියන්නේ මොනවද කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු VPN එක කියන්නේ මොකක්ද? VPN එක වැඩ කරන්නේ මොන විදිහටද? ඒ වගේම මම අවසාන වශයෙන් ඔයාලට බෝනස් ටිප් එකක් විදිහට ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන් හොඳම VPN පහක් ගෙනවා. ඉතින් අපි වැඩි කතා නොකර ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් VPN එක කියන්නේ Virtual Private Network එකකට. ඉතින් සරලවම කිව්වොත් අපි ඉන්ටර්නෙට් එකේ බ්‍රවුස් කරද්දී අපේ data සහ privacy එක ගොඩක් ආරක්ෂා කරන tool එකක් තමයි මෙන්න මේ VPN එක කියලා කියන්නේ. ඉතින් අපි ඉන්ටර්නෙට් එකදී Dialog, SLT Mobitel වගේ අපේ ISP ලට වගේම hackers ලටත් අපි යන websites මොනවද ඒ වගේ දේවල් track කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපේ ඉන්ටර්නෙට් එක ඇතුලේ අනන්‍යතාවය තියෙන්නේ IP address එකෙන්. අපි හැමෝම ඉන්ටර්නෙට් එකදී අපි හැමෝටම IP address එකක් තියෙනවා. ඉතින් VPN එකකින් කරන්නේ ඉන්ටර්නෙට් එක ඇතුලේ අපිට වෙනම secure tunnel එකක් හදලා දෙන එක. ඉතින් මේකෙදි අර කියපු කිසි කෙනෙක්ට අපි කරන්නේ මොනවද, අපි යන්නේ වෙබ්සයිට් මොනවද කියලා කිසිම වෙලාවක බලා ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කතා කරමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම වැඩ කරන්නේ ක්‍රම දෙකකට. ඉතින් ඒකේ පළවෙනි ක්‍රමය තමයි data encryption කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයා ඉන්ටර්නෙට් එක browse කරද්දී ඒකේ යන data ඔක්කොම encrypt වෙලා තමයි තියෙන්නේ. කවුරු හරි ඔයාට හොරෙන් ඔයාගේ network එකේ යන traffic එක දිහා බැලුවට, data දිහා බැලුවට එයාට කිසිම idea එකක් ගන්න බෑ. ඉතින් මොකද මේ ඔක්කොම data එන්ක්‍රිප්ට් වෙලා කලවම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේක දිහා බැලුවට කිසිම තේරුමක් නැහැ. ඉතින් මේකට පාවිච්චි වෙන දෙවෙනි ක්‍රමය තමයි IP masking. එහෙම නැත්නම් IP spoiling කියලා කියන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා ඉන්න රටේ තියෙන local IP address එක සම්පූර්ණයෙන්ම hide කරලා වෙනත් රටක වෙනත් සර්වර් එකක තියෙන IP address එකක් ඔයාට ලබා දෙනවා. ඉතින් මේකෙදි ඉන්ටර්නෙට් එකේ උඩ හිතන්නේ ඔයා ලංකාවේ ඉඳලා නෙවෙයි වෙනත් රටක ඉඳලා තමයි ඉන්ටර්නෙට් යන්නේ කියලා. ඉතින් ඒකයි ඔයාලා VPN එකක් පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ජපන් වගේ සර්වර් එකක් පාවිච්චි කරොත් ඉන්ටර්නෙට් එකේ අකුරු ජපන් විදිහට පෙන්වන්නේ. ඉතින් අපි කතා කරමු දැන් ඇයි ඔයාලට මෙන්න මේ VPN එකක් ඕන වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට VPN එකක් අපි බැලුවොත් අපිට ඕන වෙන්නේ සාමාන්‍යයෙන් අපි public තැනක public Wi-Fi එකක් පාවිච්චි කරද්දී මේ Wi-Fi එකට කනෙක්ට් වෙලා ඉන්න hacker කෙනෙකුට අපේ passwords, bank details වගේ දේවල් මෙන්න මේ public Wi-Fi එක හරහා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක අපිට වළක්වා ගන්න පුළුවන් VPN එකක් පාවිච්චි කරන්න. මොකද මේකේ data ඔක්කොම යන්නේ encrypt වෙලා හින්දා. ඉතින් මේකේදී අපිට අපේ password වගේ දේවල් safe විදියට තියෙනවා බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපි තව බැලුවොත් අපිට පුළුවන් මේක හරහා ලංකාවට block කරලා තියෙන websites, ඒ වගේම Netflix වගේ site වල TV series හරි මේ කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න VPN එකක් කරහා වෙනත් server එකකට connect වෙලා. ඉතින් ඒත් එක්කම සමහරක් වෙලාවට ඔයා දැකලා ඇති ISP ලා හිතාමතාම එයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු කරනවා. ඉතින් මේකට සොලියුෂන් එකක් විදිහටත් VPN app පාවිච්චි කරන්න පුළුවන්. මේක හරහා ගොඩක් ස්ටේබල් වගේම ගේම්ස් ගහද්දී ගොඩක් හොඳ low latency pin එකක් එක්ක අපිට ගේම් එක ප්ලේ කරගන්නත් පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ VPN app පාවිච්චි කරන එකෙන්. ඉතින් තව අපි ගත්තොත් අපි යන වෙබ්සයිට්ස් ඔයාලගේ ISP ලට හංගන්න ඕන නම් ඒ data report එකෙන් මැකිලා යන්න ඕන නම් ඔයාට පුළුවන් VPN app පාවිච්චි කරලා අදාළ වෙබ්සයිට් එක browse කරන්න. ඉතින් මේකෙදි ISP ලගේ ඉන්ටර්නෙට් report එකේ කිසිම වෙලාවක ඔයා යන වෙබ්සයිට් එක මොකද්ද කියලා සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක තමයි if you are not paying for the product you are the product කියලා. මේ ඉතින් මේකෙන් කියන්නේ ඔයා යම්කිසි product එකක් සල්ලි දීලා ගන්න නැත්නම් ඔයා තමයි එයාගේ ප්‍රොඩක්ට් එක කියලා. ඉතින් ගොඩක් Play Store වල තියෙන free VPNs වලින් කරන්නේ එයාලා ඔයාලගේ log history එක අරගෙන එයාලා කරන්නේ ඒ history එක advertising companies වලට විකුණන එක. ඉතින් මේක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. මේක හරහා ගිහිල්ලා browse කරත් අපිට සමහර කාලේ smartphone එකට ඒ අදාළ product එකට අදාළව ads එනවා බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම log එකක් maintain කරගන්න නැති policy එකක් තියෙන VPN එකක් තෝරගන්න එක ගොඩක් වටිනවා සහ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට අවසාන වශයෙන්
ෆ්‍රී යස් කරන්න පුළුවන් හොඳම VPN පහක් ගේන්න කියලා හිතුවේ. ඉතින් පළවෙනි VPN එක තමයි Proton VPN කියලා කියන්නේ. ඉතින් මේකේදී ඔයාලට කිසිම data limit එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ වගේම ඔයාලට මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී යස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඕන නම් මෙයාගේ paid version එකකුත් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට කැමති server එකට log වෙන්න පුළුවන්. හැබැයි මේකේ free version එකේදී අපිට log වෙන්න පුළුවන් මෙයාලා දෙන random server එකට විතරයි. දෙවෙනි එක තමයි Windscript කියන්නේ. ඉතින් මේකේදී අපිට 10GB data limit එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේක පාවිච්චි කරද්දී අපිට මේකට free adblock එකක් හම්බ වෙනවා. වගේම මේක ගොඩක් හොඳ speed fast VPN එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තුන්වෙනි VPN තමයි Privadoor VPN එක. ඉතින් මේකෙනුත් ඔයාලට මාසෙකට GB 10ක් විතරයි use කරන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් වෙලාවට ස්ට්‍රීමින් වලට එහෙම ගොඩක් හොඳ ෆාස්ට් නෙට්වර්ක් එකක් විදිහට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම ඊළඟ එක තමයි Tunnel Bear කියන VPN එක. ඉතින් මේ VPN එකේ මාසෙකට GB 20ක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ ගොඩක් හොඳ user friendly interface එකක් අපිට බලා ගන්න පුළුවන් මේකේ හරහා වැඩ කරද්දී. ඒක නිසා ගොඩක් lazy වැඩ කරගන්න. ඉතින් අවසාන VPN එක තමයි Hide Me කියන VPN එක. ඉතින් මේකිනුත් මාසෙකට අපිට GB 10ක් විතරයි දීලා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක්ම හොඳ ෆාස්ට් නෙට්වර්ක් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේම no log policy එකක් තියෙන හින්දා කිසිම වෙලාවක මෙයාලා logs record කරගන්නෙත් නැහැ. ඉතින් මේ VPN වලින් හොඳම VPN එක තමයි මම නම් recommend කරන්නේ Proton VPN එක. මොකද මේකේ කිසිම data limit එකක් නැති හින්දා අපිට ගොඩක් වෙලාවට ගොඩක් හොඳ speed එකකින් වගේම ගොඩක් හොඳ low latency එකකින් අපිට internet browse කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. දැන් ඔයාලා දන්නවා ඔයාලා පාවිච්චි කරන VPN එකක් කොහොමද වැඩ කරන්නේ. ඒ වගේම VPN එකක් පාවිච්චි කරන්න ඕන වෙන්නේ මොන වගේ වෙලාවටද කියලා සහ මම ඔයාලට අවසාන වශයෙන් කියනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ගොඩක් හොඳ VPN පහක්. ඉතින් මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් කරන්න මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් SLM Vivid Tech YouTube channel එක subscribe කරන්න, ඒ වගේම මගේ අනිත් social media උත් like කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ SLM Vivid Tech video එකකින් ඉක්මනටම හම්බෙමු.